වෙල්කම් ගයිස්. ඉතින් TikTok එකේ සෙට් එකක් මේ පැත්තට දෙන්න YNMSK YouTube channel එක පැත්තට සෙට් වෙන්න. ඉතින් ඔන්න BTC 12 month ඒ වගේම අප්ඩේට් එකක් දෙන්න යන්නේ ඔයාලට මෙන්ටර්ෂිප් එක සම්බන්ධයෙන් සහ ඒ වගේම BTC yearly අප්ඩේට් එක දෙන්න යන්නේ. ඉතින් ඔයාලට ගොඩක් කට්ටිය yearly අප්ඩේට් එක ගැන අහලා තිබ්බ මගෙන් group වල අහලා තිබ්බා. ඉතින් ඔන්න ඔය අප්ඩේට් එක දෙන්න යන්නේ. ඉතින් ඒ වගේම දිගටම BTC අප්ඩේට් බලාපොරොත්තු වන්න. ඒ වගේම ගෝල්ඩ් හැමදේම අප්ඩේට් දිගටම දෙනවා YNM ස්කූල් ගෲප් එකට and ස්කල් ගෲප් එකට ජොයින් වෙන්න. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් වල ප්‍රොෆයිල් වල ලින්ක් දාලා ඇති. ඒ වගේ ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. හරි, ඉතින් ඔයාලට ෆ්‍රී ස්ටඩි කරන්නත් සෑහෙන දේවල් අපි ඉස්සරහට ගේනවා. එතකොට SNR සීරීස් එකම ඉස්සරහට ඉවර කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හරි, වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. හරි, ඉතින් අපි 12 month මෙන්ටර්ෂිප් එක සම්බන්ධයෙන් පොඩි මොහොතක් කතා කරමු. ඉතින් 12 month මෙන්ටර්ෂිප් එක සම්බන්ධයෙන් කියනවා නම් ඔයාලට දැන් ඒක ස්ටාර්ට් කරලා තියෙන්නේ. ඕනම කෙනෙක්ට ජොයින් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒක මන්ත්ලි ෆ්‍රී එකක් විදිහට හන්නේ. ඔයාලට සෙට් නැහැ මෙන්ටර්ෂිප් එක. හරි, ඔයාලට ඕන වෙලාවක අයින් වෙලා යන්න පුළුවන්. ලංකාවේ ෆස්ට් ටයිම් මේ විදිහට හදලා තියෙන්නේ. ඒතකොට මන්ත්ලි ෆ්‍රී එකක් විදිහට යන්නේ. ඔයාලට මෙන්ටර්ෂිප් එක මම පෙන්නන්නම් වීඩියෝ එකට යන්න කලින්. වීඩියෝ එක කියන්නේ අපේ එක්සාම්පල් වලට යන්න කලින් ඔයාලට සෙට් නැත්නම් ඉතින් ඕන වෙලාවක මේ මෙන්ටර්ෂිප් එකෙන් අයින් වෙන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. පේනවා ඇති මෙන්ටර්ෂිප් එක මාස 12ක් තියෙන සෙනසුරාදා ඉරිදා ක්ලාස්. ඒ වගේම ඉතින් ඔයාලා පර්සනලි හැමදේම ඔයාලගේ බලලා මාස 12 සෙනසුරාදා ඉරිදා ඊට පස්සේ වෙන දේවල් මාස 3කින් පස්සේ මං ගන්න හැම එන්ට්‍රියක්ම ඔයාලටත් ගහ ගන්න පුළුවන්. මාත් එක්ක Discord එකේ කතා කර කර උනත් ඒ වැඩ ටික කරන්න පුළුවන්. මාකට් අප්ඩේට් හැමදේම හම් වෙනවා මාස 3කින් පස්සේ. ඉතින් මේ මෙන්ටර්ෂිප් එකේ මාස 3ක් ඉන්නවා කියන්නේ මන්ත්ලි ෆ්‍රී එක ගෙවා එහෙම කියන්නේ. කියන්නේ මේ මාසේ ෆ්‍රී එක යනවා, ලබන මාසේ ආය ෆ්‍රී එක. ඔය විදිහට තමයි ඉතින් හොරබොරු මොකුත් නැහැ. ඕන වෙලාවක අයින් වෙලා යන්න විදිහට හදලා තියෙන්නේ. ලංකාවේ වංචාකාරය වැඩි, එක එක කෝස් කරනවා, එක එක ඒවා කරනවා. ඉතින් ඒ අතර ඉතින් ඔයාලට සැටිස්ෆයි විදිහට ඉගෙන ගන්න තැනක් තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් රෙකෝඩින් ගෲප් එකකුත් තියෙනවා. දවසක් හරි මිස් වුණොත් එහෙම ඒකත් හම් වෙනවා ඔයාලට මෙන්ටර්ෂිප් එක වයි කරපු ගමන්. ඉතින් සාමාන්‍යයෙන් දැන් මෙන්ටර්ෂිප් එක පටන් ගන්න තියෙන්නේ පළවෙනි දැන් දවස් දෙකක් ගියා. ඉතින් මේ මාසෙන් පස්සේ ආයෙ ගන්නෙ නැහැ. ඉතින් එන කට්ටිය එන්න. එතකොට මේ මාසෙන් පස්සේ ආයෙ කිසිම කෙනෙක් ආයෙ කියන්න එපා ගන්න කියලා. මොකද මම පිළිවෙලට යන මිනිස්සෙක් ඊට පස්සේ ආයෙ ගන්න බෑ. අනික ඊට පස්සේ ඔයාලට අල්ල ගන්නත් අමාරුයි. ඉතින් මේ මාසේ දැන් දවස් දෙකක් ගිහිලා තියෙන්නේ. ආයෙ සෙනසුරාදාට අනිත් සෙනසුරාදාට තමයි ආයෙ ක්ලාස් තියෙන්නේ. එන අය එන්න. එතකොට මේ පළවෙනි මාසේ අවුලක් නැහැ. මිස් වුණාට පොඩි පොඩි පාඩම් ටිකක්. මොකද ඔයාලට රෙකෝඩින් ටික තියෙනවා. ඒ පාඩම් ටික නැවත බලලා ඒ ටික කවර් කරගන්න ලේසි හින්දා තමයි මේ මාසෙම ඔයාලට ඉඩ දීලා තියෙන්නේ මේකට ජොයින් වෙන්න. ඉතින් මෙන්ටර්ෂිප් එකත් පටන් ගන්න තියෙන එකේ කැමති කෙනෙක්ට try කරලා බලන්න පුළුවන්. මාස දෙකක් හරි ඉඳලා බලන්න පුළුවන් කොහොමද තත්ත්වය කියලා මෙන්ටර්ෂිප් එකේ. ඉතින් මාස 12 ඔයාලට අදින්න කලින් බලන්න පුළුවන් කොහොමද තත්ත්වය කියලා. ඉතින් YouTube channel එකේ දේවල් ඒවා මෙයා බලලා ඔයාලට මේකට join වෙන්න පුළුවන්. හරි, ඉතින් join වෙන කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. සේරටම කලින් මම කියන්න. මෙන්න මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. හරි. අපි මෙන්ටර්ෂිප් එක දැන් කතා කරානේ. අපි ඉතින් දැන් අපි සුපුරුදු පරිදි යමු මාකට් අප්ඩේට් එකට BTC. හරි, ඉතින් 12 month පැත්තෙන් ගත්තාම ඔයාලට පේන්නේ channel එක සාමාන්‍යයෙන් 12 month ඒ කියන්නේ අවුරුද්දේ yearly channel එක දැන් ඕපන් වෙලා තියෙනවා. ජනවාරි 1 වෙනිදා ඕපන් වුණා. හරිද? ඕපන් වුණාට පස්සේ ඒ channel එක හැදුවේ මාකට් එක උඩ පැත්තට යනවා. ඒ කියන්නේ channel එක ඕපන් වුණ ගමන් මාකට් එක උඩ පැත්තට මූව් වෙනවා. කියන්නේ මාකට් එකේ මේ හදන්නේ වික් එක. ඒ කියන්නේ channel එකේ වික් එක තමයි මේ ක්‍රියේට් කරන්නේ. එතකොට මේ yearly ගත්තාම ඒ කියන්නේ අවුරුදු මේ 3 ඇතුළ ගත්තාම ඒ කියන්නේ 1 2 3. එතකොට මෙතනින් liquidity sweep ඒ කියන්නේ turtle sweep කරලා තියෙනවා. ඔයාලට පේනවත් ඇති. එතකොට මාකට් එකේ මේ කැනල් එක යම්තාක් දුරට උඩට වීක් එකක් හදනවා කියන්නේ බොහෝ දුරට BTC එක මේ මන්ත් දෙක කියන්නේ ජනවාරි පෙබරවාරි වගේ යම්තාක් දුරට අප් වෙලා නැත්නම් ජනවාරි මාසෙම ඇතුළත ලාස්ට් වගේ වෙද්දි අප් වෙලා යම් කිසි ඩවුන් එකක් යන්න පුළුවන්. ඩවුන් එක කියන්නේ අපි ඩවුන් එක මෙන්න මේ ලෙවල් එකට වගේ ඩවුන් එක එන්න පුළුවන්. මෙන්න මේ ලෙවල් එකට වගේ ඩවුන් එකක් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙතෙන්ට වික් කරන්නත් හැකියාව තියෙනවා. ඊයලි වෙද්දි මෙතෙන්ට වෙන මේ හරියට වෙනකම්ම මේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ලෙවල් එකට වගේ වෙනකම් ඔන්න ඔතෙන්ට වෙනකම් මේ හැකියාවක් තියෙනවා.
හරිද ඉතින් මම හරියට මාකට අප්ඩේට් එක දෙන්න කොහොමද වෙන්නේ මොන කීවලද වදින්න ඔයාලා බලන්න ඕනේ කීස් හැම එකම මම කියන්නම් අද ඉතින් ස්කිප් නොකර අනිවාර්යෙන් බලාගෙන ඉන්න හරි අපි යමු දැන් මන්ත්ලි පැත්තට එතකොට මන්ත්‍රවලදී අර කීයක සම්බන්ධයෙන් කතා කරත් මන්තිවලද එතනදි පේනවා හොඳ ඕඩ බ්ලොක්ස් ක්‍රියේට්ලා තියෙනවා දොන මෙතන එහෙම හොඳ ෆික්ච ෆෙක් ඕඩ බ්ලොක්ස් තියෙනවා පේනවා ඇති එතකොට මම මෙතන ඕඩ බ්ලොක් කියලා මාක් කරන්න chart එක මෙහා වෙනවා හින්දා ඔයාලා මතක තියාගන්න මේ ලෙවල් එකේ ඕඩ බ්ලොක්ස් තියෙනවා. එතන මෙතන මාක් කළා වගේනේ තියෙන්නේ. මේ ලෙවල් එක හොඳ ඕඩ බ්ලොක්ස් ඒරියා ලෙවල් එකක්. හරි ඉතින් මාකට් එක ඩවුන් වෙලා මේ ලෙවල් එකට එන්න පුළුවන් ඩවුන් වෙලදී ඩවුන් වෙලදී. ඉතින් මාකට් එක මං කිව්වා දැන් මාකට් එක ඕපන්ලා අප් පැත්තට යන්නේ. එතකොට මේ අප් එක ගැන ඊයලි වීක් එක බොහෝ දුරට මෙන්න මෙතන FEG එක ෆිල් කරાવી. ෆිල් කරලා මෙන්න මේ ලෙවල් එකට වගේ වෙනකන් ඒවි. ඔන්න ඔය ලෙවල් එකට වගේ වෙනකන් ඒවි. ඒ කියන්නේ මේ හරියට වෙනකම් මාකට් එක දැන් අප් වේවි. අප් වෙන්න තියෙන එක මෙතන වෙනකම්. වගේ අප් වෙලා ඊට පස්සේ මේ හරියක වගේ ඩවුන් එක යාවි. ඩවුන් එක මේ ලෙවල් එකෙන් වගේ ඔන්න ඔය ලෙවල් එකෙන් වගේ ඒ කියන්නේ 1 ලක්ෂ මෙන්න මේ ලෙවල් එකෙන් වගේ ඩවුන් එක යාවි. ඉතින් අපි තව ටිකක් බලමු. දැන් අපි යමු මන්ත්ලි කැනල් එකේ ඉන්නේ. මම ප්‍රීවියස් කැනල් මාක් කරන්න මාකට් එකේ එච්චර දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ දැනට. අපි යමු වීක්ලි වලට. වීක්ලි වලදීත් මේ ඒරියාස් වලදී තියෙනවා හොඳ ෆික්චර් ෆේවර් ලයින් එකක්. එතකොට ඔව් මේ ඒරියා එක ස්ට්‍රෝන් වැඩි. මේ ඒරියා එක මට ලොකු මෙයා එකක් තියෙනවා මාකට් එකේ. සෙල් වෙයි කියලා මේ කී එකෙන් හොඳට බලාගෙන ඉන්න මේ කී එක. හරිද? එතකොට සාමාන්‍යයෙන් දැනට අපිට ගහන්න පුළුවන් ලෝන් එන්ට්‍රීස් මම මේක ගැන අප්ඩේට් එකක් දුන්න මෙන්ටර්ෂිප් එකකට ඒ විදිහටම ජනවාරි 1 වෙනිදා අප්ඩේට් එක දුන්නේ මේ YouTube එකකට දාලා තිබ්බා මම හරියට thumbnail එකක් හදාගත්තේ නැති හින්දා අයින් කරා ඒක. එතකොට බලපු අය නම් දන්නවා ඇති මේ ලෙවල් එකේ මම බයි එන්ට්‍රීස් ගන්න කිව්වා ඔයාලට පේනවා ඇති ඒ විදිහටම දැන් බයි වෙනවා. මෙතනින් අපි සෙල් එන්ට්‍රි ගහමු මේ ලෙවල් එකට වෙනකම්. එතකොට මාකට් එකේ ඩිරෙක්ෂන් එක කියන්නේ මෙතනින් හරියට මෙහෙම කියන්න බෑ මේ ලෙවල් එකට ආවට පස්සේ කන්ෆර්මේෂන් බලන්න ඕනේ තවදුරටත් මේක සෙල් වෙන්න එක තියෙන්නේ තවදුරටත් මේක කඩාගෙන යනවා තියෙන්නේ මේ කී වලට ආවට පස්සේ මෙතනදි කන්ෆර්මේෂන් බලලා තමයි අපි සෙල් පැත්තට ඩිරෙක්ෂන් එක හැරෙනවද කියලා බලලා තමයි එන්ට්‍රීස් ගන්න මේ කී වලට ආවට පස්සේ මම අනිවාර්යෙන් මාකට් අප්ඩේට් එක දෙන්න දැනට ඔයාලගේ නොලෙජ් එකත් එක්ක මේ කී වෙනකම් බලාගෙන ඉන්න. එතකොට දැන් මේ කී වලට එනකම් අපි ලෝන් එන්ට්‍රි ගන්න පුළුවන්. එතකොට අපි යන් 4 hour වලට වගේ එතකොට අපි එදා එන්ට්‍රිය ගන්න කිව්ව කී එක තමයි මම මෙන්න මේ ලෙවල් එකෙන් මාකට් ස්ට්‍රක්චර් shift එකත් එක්ක එතකොට මෙන්න මෙතනදී මෙන්න මෙතන shift එකත් එක්ක මෙන්න මෙතන කී එකෙන් තමයි එදා එන්ට්‍රි එක බේස් කරගන්න කියලා කිව්වේ. එතකොට පේනවාද ඒ එන්ට්‍රි එක මම කිව්වා ඉස්සෙල් එක මෙන්න මේ ලෙවල් එකේ වගේ තියාගන්න කියලා. ඒ එන්ට්‍රි එක පේනවා ඇති දැනටමත් රන් ඉගෙන යනවා. එදා අප්ඩේට් එකේ දුන්න එන්ට්‍රි එක. හරිද? එතකොට මෙතනට ආවට කන්ෆර්මේෂන් එක අපිට සෙල් එන්ට්‍රීස් බලන්න පුළුවන් ස්ට්‍රෝන්ලි SL එකක් විදිහට ඔයාලට ගන්න පුළුවන් මෙතන shift එකක් එක්ක වගේ මාකට් එක අනිවාර්යෙන් මෙතෙන්ට ආපුවම වෙයි shift එකක් මෙහෙම දෙයි ඔන්න වගේ shift එකක් දෙයි shift එක දුන්නාට පස්සේ දීලා ස්ට්‍රෝන් කියන්නේ සාමාන්‍ය ස්විං ට්‍රේඩ් කරන එක නෝ හොඳම සේෆ්ටිම SL පොයින්ට් එක මේක මෙන්න මෙතනින් එන්ට්‍රි ගන්නවා කියලා SL පොයින්ට් එක මේක සේෆ්ටිම SL පොයින්ට් එක මේක මෙහෙම තියලා හෝල් කරන්න බය නැතුව මාසයක් හරි කමක් නැහැ හෝල් කරගෙන ඉන්න. හරිද? එතකොට හොඳ ස්විං රේට් ටිකක් අපිට අල්ල ගන්න පුළුවන්. හරිද? මේක අපේ නදී ලස්සනට කැට තියලා වගේ ලස්සනට යනවා එන්ට්‍රි එක. ඉතින් අපි 15 මිනිට් වගේ පැත්තට આવොත් එහෙම මාකට් එකේ පේනවා ඇති ජනවාරි මාසයේ මෙන්න මේ ආකාරයෙන් අප් එකක් දැන් යනවා. එතකොට දෙසැම්බර් මාස 2025 දී උන ඇක්ියමලේෂන් එක කන්සලඩේෂන් එක පේනව ඇති ගොඩක් තුරට එක වෙලා තේර තකොට ගොඩක් කට්ටික ලොස්සුන මන්ත එකක් ඒ මන්තක සාමානෙන් ට්‍රේට් කරන්න නෑ ගොඩ ට්‍රේඩස් ට්‍රේට් කරන්න ඇති මන්ත එකක් විදසිස්වයි දෙසම්බර් කියන සාමාන්‍ය දෙසම්බර් මාස ට්‍රේට් කරන්න එතකොට ජනවාරි වන්වී එකන පලවෙනි වීකත් බල තමයි ගොඩක් ට්‍රේට් කාන්න ඉතින්
මෙතනදී අපිට කැප්චර් කරගන්න පුළුවන් වුණා හොඳ එන්ට්‍රි එකක්. උනාට මගේ මතය තමයි මේකත් බලලා මේ එන්ට්‍රීස් තමයි ගොඩක් ට්‍රේඩර්ස්ලා ගන්න ටාගට් කරන්නේ. මොකද මේකත් රිස්කි. එහෙම බැලුවොත් එහෙම. මොකද මාකට් එකේ මූව් එක යනවා කියලා දන්න වුණාට يعني එන්ට්‍රි එකක් කැප්චර් කරගන්න ඒක ඇත්තටම සෑහෙන රිස්කි. මොකද මේක අනිත් පැත්ත ගහන්නත් පුළුවන්. මොකද මාකට් ඕපන් එකෙන් අපි ඉයලි කැනල් එකේ ඕපන් එකෙන් තමයි අපි ගන්න. ඒකෙන් හින්දා හරි රයිට් ගයිස්. ඔයාලට මම යුරෝ අප්ඩේට් එකක් දෙන්නම් මේත් එක්කම. එතකොට ඔයාලා කී දෙක වෙන්න ඕනේ. මෙන්න මේ ලෙවල් තමයි. මෙන්න මේ සෙල් ඒරියා එකයි මේ බයි ඒරියා එකයි. මේ බයි ඒරියා එකට ආවට පස්සේ මාකට් ෂිෆ්ට් එකක් එක්ක ගන්න. එතකොට මේ ඒරියා දෙකට මාකට් එක මූව් වෙද්දි මම BTC අප්ඩේට් ගේන්න. දැනට ඔයාලා මට කියන්න තියෙන්නේ දැන් මෙතන අමතක් කරලා මෙන්න මේ ඒරියාස් වලින් ඔන්න ඔය ඒරියාස් වලින් එහෙම ඔන්න ඔය ඒරියා වලින් එහෙම මාකට් එකේ බය නැතුව ලෝන් එන්ට්‍රීස් ගන්න. බය නැතුව ලෝන් එන්ට්‍රි ගන්න මේ ඒරියාස් වලින්. අන්න ඔය ඒරියා වලින් බය නැතුව ලෝන් එන්ට්‍රි වලට කැප්චර් කරගන්න පුළුවන්. මෙතනදී මේ විදිහට හදාද හයිස් ලෝස් හදාට මේ ඕඩර් ෆ්ලෝ එක යනවා. එතකොට මෙතන එක ලෝන් එන්ට්‍රියක් හරි ඔයා ගද්දි එක ලෝන් එන්ට්‍රියක් හරි ඔයා ගද්දි බැරි වෙලාවත් මාකට් එකේ ශිෆ්ට් එකක් දුන්න මාකට් ස්ට්‍රක්චර් ශිෆ්ට් එකක්. ඒ කියන්නේ මෙන්න මේ මෙතන මෙන්න මෙහෙම. ඔතනින් කොහොම කරලා මාකට් ස්ට්‍රක්චර් ශිෆ්ට් එකක් දුන්නොත් අවධානයෙන් ඉන්න මාකට් එක රිවර්ස් වීමේ ඉඩ කඩක් තියෙනවා. එතකොට ඔන්න කට්ටියටම කිව්වා. මොකද ලික්විඩිටි මෙතන ස්වීප් කරලා තියෙනවා ලස්සනට. මෙතන සේරම ලික්විඩිටි ස්වීප්. එතන මෙතන ශිෆ්ට් එක මේ විදිහට මේ මෙතනින් හෝ මේ හරිය ශිෆ්ට් එක කොහොම දුන්නොත් එහෙම අනිවාර්යෙන් මතක තියාගන්න. දැන් මෙතනින් ගිහිල්ලා දැන් මෙතන මාකට් එක මෙතන වැදිලා මෙහෙම ගිහිල්ලා දැන් මෙතනින් බයියක් ගහලා නැවත මාකට් එක මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙලා මෙතනින් ෂිෆ්ට් එකක් දුන්නොත් එහෙම මේ කීයකට එන්නේ නැතුව ඔයා බලාගෙන ඉන්න මාකට් එක ඩිරෙක්ෂන් එක දැන් චේන්ජ් වෙලා රයිට් ඕකේ මේ වගේ දෙකක් විදිහින් ඔයා එතකොට සෙල් එන්ට්‍රි එකට පොඩි ස්කැල්ප් එකක් ගහන් හෝල් කරන් ඉන්න ස්විං ට්‍රේඩ් එක අපේ මේ එකේ ගැන ඉස්සෙල් එක පොඩි කරලා හරි ලොකු ස්විං ට්‍රේඩ් එකක් තමයි අපි අල්ලන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ඕනේ. හරිද? ඒ ස්විං ට්‍රේඩ් එක හොඳ අවධානයෙන් ඉන්න. ට්‍රේඩින් කියන්නේ තර්ක කරලා ගන්න ඕන දෙයක් එන්ට්‍රියක් වුණත් නිකන් මෝඩෙක් වගේ එන්ට්‍රි ගන්න යන්න එපා. හොඳ තර්කයක් කරලා එන්ට්‍රි ගන්න. එතකොට ඒ තර්කෙට අවශ්‍ය ඒ කියන්නේ ඔයාට දැනුම ටිකක් තමයි මම මේ කියලා දුන්නේ. එතකොට මේ කීයකින් හරියනම අයියෝ මෙතන කියලා හරිය අප්පුණා. එහෙම නෙමෙයි තර්කයක් කරලා ගන්න. ට්‍රේඩින් කියන්නම තර්ක කිරීමක් වගේ තමයි. හරිද? එතකොට මෙතනින් මෙහෙම වෙනවා මෙතනින් මෙහෙම වෙනවා හරි. මෙතනින් මේ කන්ෆර්මේෂන් හරි රයිට්. ඕකේ. මේ කන්ෆර්මේෂන් හරි. ඕකේ. මම මේ එන්ට්‍රි එක ගන්නවා මට අවුලක් නැහැ. මේක ලොස් වුණත් මට දුකක් නැහැ. මොකද මම මේක උපරිම සාධාරණය කරලා තියෙන්නේ. එතකොට වාගේ පපුවටත් පුදා හේරට මුද. මොකද පපුවට දායක ගොඩක් අය එන්න දුකෙන් ඉන්න රේට් එකක් කරගත්ත ඉස්තෙල්ලා දීලා අයියෝ මොකේද? ඒ වගේ. ඉතින් මොකටක් ගාලා යුරෝ අප්ඩේට් එකකුත් දෙන්නම් ඒත් එක්කම. ඉතින් යුරෝ පැත්තෙන් බැලුවොත් එහෙම ගයිස් මාකට් එකේ ඒත් අප් එකක් තියෙන්නේ මෙන්න මේ කීයකේදී යුනිකෝන් එකෙන් තියෙනවා සාමාන්‍යයෙන් මෙන්න මේ ලෙවල් එකේදී 1.16යි 904 මේ මෙන්ටර්ෂිප් එකේ අප්ඩේට් එකක් දුන්නද මේ ලෙවල් වලින් අපි බයි බලනවා කියලා. එතකොට මෙතනදී අපි කිව්වා සේල් එන්ට්‍රීස් කැප්චර් කරන්න කියලා. එතකොට මෙන්න මේ ලෙවල් එකේදී එතකොට මෙන්න මේ ලෙවල් එකකින් තමයි සෙල් එන්ට්‍රි එකක් ගහනවා අපි. මොකද ඉතින් රිජෙක්ට් එකත් එක මේ හරිය වුණත් ගහ ගන්න පුළුවන්. තව ටිකක් මේක පල්ලයට ගිහිල්ලා ආයෙ ෆුල් බෑක් එකක් දුන්නොත් එහෙනම් මෙතනින් ෂිෆ්ට් කරලා මෙන්න මේ ලෙවල් එකත් ෂිෆ්ට් කරලා මේ හරියෙන් මෙහෙම ෆුල් බෑක් එකක් දුන්නොත් මෙතනින් සෙල් එකක් ගහනවා මේ ලෙවල් එකට වෙනකම්. ඒ කියන්නේ යුනිකෝන් එකට වෙනකම්. යුනිකෝන් එකෙන් ඊට පස්සේ ෂිෆ්ට් එකක් එක්ක අපි ලෝන් එන්ට්‍රි වලට එනවා. එතකොට ප්‍රීවියස් වීක් හයි එක වෙනකම් එතනත් අපි හෝල්ඩ් කිරීම කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට මේ ලෙවල් ටිකත් මම කියන්න 1.16යි 906 කියන ලෙවල් එකෙන් බයි එකක්ද මෙන්න මේ ලෙවල් වලින් දැන් සෙල් එකක්ද අපි ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එතකොට ඔයාලා කන්ෆර්මේෂන් එක ගන්න. එතකොට මෙතනින් ගත්තොත් නම් TP එක අපි මෙතෙන් වෙනකම් අපි හෝල්ඩ් කරනවා කොහොමද? ඔන්න ඔය ලෙවල් එකට. එතකොට ඉස්සෙල් එක සාමාන්‍යයෙන් මෙන්න මෙතන මෙන්න මේ ලෙවල් එකෙන් තමයි තියන්නේ. ඔන්න ඔය ලෙවල් එකෙන් තමයි තියන්නේ. ඉතින් මෙච්චර තමයි අද අප්ඩේට් එකෙන් ඔයාලට දෙන්නේ වැඩි දික්කරි හින්දා ඊළඟ අප්ඩේට්ස් වලින් හමු වෙමු. එහෙනම් guys ඉතින් අනිවාර්යෙන් YNM ස්කූල් group එකට join වෙන්න. ඒක 100% ඉගෙන ගන්න දේවල් අවශ්‍ය දේවල් හැමදේම කතා කරනවා. ඉතින් description එකේ link එක දාලා ඇති. එහෙනම් හැමෝම join වෙන්න. යාළුවෝ හැමෝටම බුදු සරණයි. next video එකෙන් හම්බෙමු.